මෙවන් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපෘතියක් පිළිබඳව තම අත්දැකීම් විස්තර කරන බෙඩ්රෝ නිෂ්පාදන ආයතනයේ හිමිකාරිය අපනයන වෙළඳපොළ සඳහා හොඳ අවස්ථාවක් ලබාගෙන තිබෙන බව මෙසේ පවසන්නීය. අපි බෙඩ්රෝ එක්ස්පෝර්ට්ස් පුද්ගලික ආයතනයේ ඩීහයිඩ්‍රේට් ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් අපි ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන අපි එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ ලියාපදිංචි ආයතනයක්. බෙඩ්රෝ එක්ස්පෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඇත්තෙන්ම මූලික පරමාර්ථ වෙලා තියෙන ඩීහයිඩ්‍රේට් ප්‍රොඩක්ට්ස් ලංකාවේ දේශීය නිෂ්පාදන ඩීහයිඩ්‍රේට් කරලා පිටරට ආපනයනය කරන එක. ඒ ඩීහයිඩ්‍රේට් ප්‍රොඩක්ට්ස් වලට අපි ඩීහයිඩ්‍රේට් වෙජිටබල්ස් ෆෘට්ස් වගේ දේවල් කරනවා. ඩීහයිඩ්‍රේට් වෙජිටබල්ස් වලට ඩීහයිඩ්‍රේට් කරන එළවලු වලට අපි කොස් බේල් කතරමුරුන් කොහිල කෙසෙල්ලෝ වගේ එළවලු පළතුරු වර්ග ගත්තොත් අන්නාසි ගස් ලැබු වගේ දේවල් අපි ඩීහයිඩ්‍රේට් කරනවා. ඒ තාක්ෂණය ඩීහයිඩ්‍රේට් තාක්ෂණයෙන් දේශීය එළවලු පළතුරු කල් තබා ගන්න පුළුවන් අවුරුද්දක් පමණ. ඒ වගේම ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා ජාත්‍යන්තර වෙළඳපොලේ මෙන්න දේශීය වෙළඳපොලේ මෙම නිෂ්පාදන අවුරුද්දක් පමණ තබා ගන්න පුළුවන්. ඒ වගේම මේක විශේෂයෙන්ම අපනයන මාකට් එකට හොඳ ඉල්ලුමක් තියෙන දෙයක්. මොකද ඇත්තටම මේවා අපනයන වෙළඳපොලේ ප්‍රචලිත වෙන්න හේතුවයි මේක අවුරුද්දක් තියාගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනින් සහ ඉතාමත් පහසුවෙන් පිළිල කරගන්න පුළුවන්. ගොඩක්ම කාර්ය බහුල ජීවිතයක් ගත කරන අයට සහ විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකික ජනතාවට බොහොම ඉල්ලුමක් තියෙන නිෂ්පාදන කරන අපරාධයෙන් මගින් වෙළඳපොළට ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි ඇත්තටම අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචිලා සිටින ආයතනයක්. එම තාක්ෂණ අපි ඇත්තටම යොදාගෙන තියෙන විද්‍යාත්මක මධ්‍යස්ථානයේ IDB මධ්‍යස්ථානයේ සහයෝගය ලබාගෙන තිබෙනවා. ලංකාවේ ඇත්තටම මේක ගොඩක් හොඳ නිෂ්පාදනයක් හොඳ වෙළඳපළක් කියලා දෙන්නේ. ඇත්තටම එළවලු පළතුරු වැඩි ගොඩක් කල් ඉල්ලුම බහුල වශයෙන් තියෙන කාලේ වලදී ගොඩක් වෙලාවට අපි දකින ඒවා අපත යනවා. නමුත් මේ ඩීහයිඩ්‍රේට් තාක්ෂණය යොදාගත්තොත් විචලනය කිරීම තුළින් එළවලු පළතුරු ඒ වැඩිපුර තියෙන එළවලු පළතුරු අපිට අරගෙන මේ විචලනය කිරීම තුළින් අපිට ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොලේ ඒවා වෙළඳපොළ ඉදිරිපත් කළා හොඳ නිපැයුමක් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේ තාක්ෂණය අපිට හඳුන්වා දීපු ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අපගේ හෘදයාංගන ස්තුතිපූර්වක නෑස්තාත් පිට කරන්න කැමති ඔවුන්ගේ මඟ පෙන්වීම උපදේශකත්වයෙන් තමයි අපිට මේ වගේ තත්යකට එන්න පුළුවන් වුණේ. අපගේ ජාත්‍යන්තර වෙළඳපොළ ගැන කරුණු සඳහන් කරනවා නම් ඕස්ට්‍රේලියාව, ඉතාලි, චීනය, ජපානය වගේ රටවලට අපි ගොඩක් අපේ ප්‍රොඩක්ට්ස් අපේ නිෂ්පාදන අලෙවි කරනවා. අපිට හොඳ ඉල්ලුමක්. ඒ වගේම අපි දේශීය වශයෙන් මේ කර්මාන්තය ඉල්ල සිටින ඔබ සැමටම ආරාධනා කරන්න කැමති අපිත් සමග එකතු වෙලා අපේ නිෂ්පාදන ලොවට ඉදිරිදක්වන්න අපිත් සමග එකතු වෙන්න කියලා. ඇත්තටම ඔබට හොඳ අවස්ථාවක්. අපේ රටේ කීර්තියටත් හොඳයි ඔබගේ ආදායම දියුණු කරගන්න, ඔබගේ වෙළඳ ව්‍යාපාර දියුණු කරගන්න අපිත් සමග එකතු වෙන්න කියලා අපි ඔබ සමගින් ඉල්ලා සිටිනවා. කල් තබා ගැනීම සඳහා එළවලු විජලීකරණ කරනු ලැබීමේ තාක්ෂණය මෙන්ම හොඳින් ඇසුරුම් කිරීම, දේශීය හා විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී ඉතාමත් වැදගත් වෙනවා. නාගරික සදාසන්න දේශීය සතස සහ සුපිරි වෙළඳසල්හි අලෙවි කිරීමට සරිලන පරිදි ඇසුරුම් අවශ්‍යතා පිරිවිතරවලට අනුව සිත් ගන්නා අයුරින් සකස් කර ගැනීම වෙළඳපොළ ලබා ගැනීමට හේතු වෙනවා. දේශීය වෙළඳපොළ ගැනුම්කරුවන්ගේද අවශ්‍යතාවන්ට පිරිවිතරවලට අනුව ඉදිරිපත් කිරීමට සිදු වෙනවා.
වැඩි විස්තර සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය